Hello friends, කොහොමද මඩම? ඔන්න ඉතින් මම අද අරන් ඉන්නේ Minecraft survival episode 1. හරි ඉතින් මේ අලුත්ම Minecraft survival series එක. ඉතින් මම world එක හදන්න පටන් ගත්තේ. අපි subscribers 200ක් ගහලා තියෙන්නේ. දැන් 398යි වුණා. අනිවාර්යෙන් subscribe කරන්න ඉන්න. මම අලුත් skin එකක් දාලා. ඒක අරකම ගැන තමයි 3D games කියනවා. අපි යන්න දැන් කපලා අදදී මම මේකේ ගැන මුලින්ම ඔයගොල්ලෝ ආපදමන් කරන්න ඕන වැඩ තමයි එපිසෝඩ් 1 සිල්ලා දෙන්නේ. මුලින්ම ගහක් කපා ගන්න. ඊට පස්සේ බැටල් එක තුන් දෙනෙක් මලා ගන්න. ඩිස්පෝන් වෙන කලින් අනිවාර්යෙන් බැටල් එක මලා ගන්න. නැත්තම් පොඩ්ඩක් බවන්ති කියනවා රෑ වෙන්නේ. අපෝ මේ ඔබට අපිට නැත්තම් දාගන්න නෑ. ගහන ලක්කයි නැති මුන්දට වැටුනේ දැන් ඉතින් ඒ දැක්කම මෙහෙම නිකන් ගහනකොට මෙන්න උඩ පැනලා ගියොම බෙලට එනර්ජියක් තමයි උනාට බැටරි එක කොන් තව බැටරි දෙන්නේ මෙතන දෙන්නෙක් ඉන්නවා කළු පාටයි සුදු පාටයි නේ කළු පාට දෙන්නේ මම සුදු පාට මම දැක්කේ සුදු පාට බැටල් එකේ වැලි දෙන්න කොහොමද බැටල් මට වැඩේ හත්තුලන් මේ මුලින් පටන් ගන්නද මොකුත් නෑ. ඔයගොල්ලෝ මම මේක ඉදිරියට හොයාගන්න මේකේ බලන්න. මට එහෙම විලේජ්යකට හොයාගන්න ඕනේ. ඔකෝ අපිට මේකේ මක්ලෙට් එකක් හම්බුනේ උට ගන්න අනිවාර්යෙන්ම හොඳ ආමස් ටූල්ස් තියෙනවා. ඒක ඉන්චාර්ජ්මන්ට් කරලා තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ සිද්ද පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. පාට තුනකින් පාට එකකින් මල් තුනක් මේ රාස පාට යත්තා මට හොයාගන්න ඒක නෙමෙයි සීඩ් එක කුකුලෙට්ට ගන්නද ඊට දුන්නා හරි අපි එහෙනම් මෙතනින්ම අද රැට මෙතන ගාන පොඩ්ඩක් හොයාගන්න හරි දැන් මම කරන්නේ මෙන්න මේ කෝඩ් එදාලා මේකේ ලී ටික හදාගන්න ක්‍රාෆ්ටින් ටේබල් එකක ස්ටික් 10ක් වගේ හදාගන්නවා. දැන් මම here ක්‍රාෆ්ටින් ටේබල් එක ප්ලේස් කරලා හදාගන්නවා වුඩ් පිකැක්ස් එක. හරිද? ඊට පස්සේ මම කරන්නේ මේක හැපැත්තේ මෙහෙම යටට හාලා ගන්න. මේව හතරක් විතර මෙහෙට කඩලා එහෙම කඩන්නේ. නෝනන් ගල් ටික මයිනින් කරන්න තමයි තියෙන්නේ. එහෙම ටග් ගාලා ගල් ටික මයිනින් කරන්න. ෆ්‍රෙන්ඩ්ස් අයන් නම්බුනා යෝ. හරි අපිට මේ එපිසෝඩ් එකේම අයන් තියෙනවා. ඒක දාත්තා කියලා. ඉතින් අනිවාර්යෙන් මේ සීඩ් එක බලන්න. මේ ගහලා බලන්න Minecraft ගහන කෙනෙක් නම් මේ කෝඩිනේට්ස් වලට එන්නකො මම මෙතන ගානට මෙහෙම උඩින් වහලා දාන්න. ඊට පස්සේ මෙන්න මෙතන බ්ලොක් එකක් ගහනවා. මොකද මෙතන තමයි අපි හොයන්නේ. ඊට හරියටම ගල් 30ක් කඩලා තියෙන්නේ. දැන් මං ගා තියෙන හැම බඩුවක්ම මම උඩට දානවා. අනේ අපි මෙන්න මෙතන හයිලයිට් වෙන්න ඕන හින්දා මෙතනින් ගහමු මේ වූල්. හරිද?
ඊට පස්සේ මම ටග්ග ඩයි එක හදාගෙන දැන් මම ගානට ටූල්ස් ටික හදාගන්න මෙන්න මෙහෙම තියෙන කිල්ලට හදාගන්නවා හරිද මට දැන් විශාල එක ඕනේ හරිද ඊට පස්සේ මෙන්න මෙතන ෆර්නෑන්ස් කියලා තියෙනවා අපි ඒකත් හදාගන්න ඕනේ මොකද ඒකෙන් තමයි අපිට රෝයල් අයන් කරගන්න පුළුවන් හරි එහෙනම් අපි දැන් මෙතන හාරමු මේ තියෙන අය කක්ද තිබ්බේ කමන්න අපිට පුළුවන් ෂීල්ඩ් එකක් හදාගන්න කොවටිනා හරි ඒ ටික ඉවරයි දැන් අපි මේක මෙහෙන් ගහගමුකෝ ඒ වැඩක් නෑ දැන් අපි අපේ මෙන්න මේක හදාගමුකෝ ස්ටික් පහ මෙතනින් දාලා මේක දානවා ඒක වුඩ් නෑනේ මම වුඩ් ටිකක් හදාගන්න ඕනේ මෙතන රුකුවහ මේකට කඩන්න ගියා මේ පාන අතු කියන ගහ මේ ෆුල් ගහම කපන්න ඕනේ කපනවා නේද නැත්නම් මේකේ සැප්පින්ස් ගන්න වෙන්නේ නැහැ ඉතින් මුලින්ම ආපු කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් මේ වීඩියෝ බලන්න මයින්ක්‍රාෆ්ට් එකට ගහන්න දන්නේ නැති කට්ටිය මෙතෙන් හදාගන්නම්කෝ එහෙම ටික දැන් මට පුළුවන් ෂීල්ඩ් එකක් හදාගන්න හරිද දැක්ක නෙමෙයි නැත්නම් ස්ටික් එකද මට ෆ්‍රෙන්ඩ්ස් ස්ටික් ටිකක් හදාගන්න ඕනේ අපි ස්ටික් ටිකක් හදාගමු මෙන්න මේකේ ස්ටික් ටික සැප්ලින් එක කම්බිලා දැන් අපිට මුලින්ම කරන්න ඕන වැඩේ ආත උනානේ බෙඩ් එකක් හදාගන්න එක ඉතින් මේක අවශ්‍යම එකක් ඕන ටෝනි කියලා හදාගන්න මම ඩයි කරගත්තා අන්තම එපිසෝඩ් ගන්න හින්දා නිකුත් මොඩ්ටෙක් වෙන්නේ මේ මොඩ්ටෙක් දාලා ගන්න දේ ඔකුන් තුන තියෙනවා හරි මෙතන දාන්න ඉතින් දාලා මේකේ අන්නම රීස්පෝන් පොයින්ට් සෙට් කරගන්න මේ වැඩක් මම කැමති පිටිලා ඔව් අන්න රාත්‍රිය හරවත්තා දැන් ඉඳවන්න දෙන්නේ යහනේ පළවෙනි දවසේ ගත කරන්නේ අයියට නිදාන්න දෙන්නේ දැන් නිදාවන්න පුළුවන් ඔන්න එහෙනම් මම නිදාගන්න දැක්කනේ ඔන්න පළවෙනි දවසේ ඔහොම තමයි ගත කරන්නේ ඕනම මයින්ක්‍රාෆ්ට් කෙනෙක් හරිද ඉතින් ඔහොම තමයි අනිවාර්යෙන් ඉතින් වීඩියෝ ලයික් කරන කමෙන්ට් කරන ෂෙයා කරන මගේ YouTube channel එක subscribe කරන්න මතක ගන්න එපා ඉතින් මේක තමයි ඒ කියන්නේ මෙහෙම තමයි කොහොමද මුලින්ම මයින්ක්‍රාෆ්ට් එකේ දවසක් ගත කරන්නේ කියලා හරිද එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් මම අද රීඩ් නම් හැමෝටම සුබ දවසක්